ඉතින් ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ Mr. Bright Light YouTube channel එකට. ඉතින් කොහොමද ඉතින් අද ඔයාට? ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාගේ පොඩි වෙනස්කම් ඔයාට කෙතරම් බලපානවද කියන එක සම්බන්ධයෙන් ඔයාගේ ජීවිතේ ඔබ කරන සියලුම දේවල් වලට ඔයාගේ පොඩි වෙනස්කම් ඔයාට කොච්චර බලපානවද කියන එක සම්බන්ධයෙන් තමයි අද මම ඔයාලට කතා කරන්න ආවේ. ඉතින් අවසරවන්ත විදිහට අද සමාජයේ ගොඩක් නරක හැබිට්ස් ඔයාට ස්ලයිඩ් වෙලා ඉන්න chance එක වැඩි. ඉතින් ඒ වගේම තමයි ඔයා මතක් කරගත්තොත් එහෙම ඔයා වැඩ කර ඉන්න කෙනෙක් නම් ඔයාට රැට ඔයාට ඔයාගේ ෆැමිලි එක මිස් වුණා නම් ඔයාට වෙලාවක් අනිවාර්යෙන් ඒ ෆැමිලි එක වෙනුවෙන් කාලය වැය කරන්න ඔයාට කාලය මදි වුණා කියලා හිතන්නකො. ඉතින් මදි වුණොත් එහෙම ඔයාට ෆැමිලි එකෙන් අනිවාර්යෙන් සමාව දෙයි. මොකද ඒ වාගේ ෆැමිලි එක නිසා. ඉතින් ඒ වගේම තමයි ඔයා ප්‍රොක්‍රැස්ටිනේට් කර ඉන්නවා නම් වැඩක්. ඉතින් ඒක ඔයා හෙටට කල් දැම්මොත් එහෙම මම ඒක හෙට කරනවා කියලා හිත ඉඳලා ඔයා හිතනවා හෙට කරන්නම් කියලා. ඉතින් ඒක කරන්නම් කියලා හිතින් ගියොත් එහෙම ඔයාට හෙට බොහෝ වෙලාවට කාලයක් ඉතුරු වෙයි මේ වැඩේ කරලා ඔයාගේ ප්‍රොජෙක්ට් එක ෆිනිෂ් කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා අහිත කර කෑම එකක් කෑවොත් එහෙම ඔයාට chance එකක් එයි ඔයාගේ ඒ අහිත කර කෑමේ කෑව කියලා ඔයාට සම්පූර්ණ මේ ඔයාගේ අයිකට අහිත කරුණා කියලා ඒක සම්පූර්ණ ඔයාට මේ වෙන ලෙඩක් හැදෙන්න ගන්න ඔයා එක කෑම එකක් කෑව කියලා. ඉතින් ඒ වගේ තමයි ඔයාගේ බෑඩ් හැබිට්ස්. ඉතින් මම මේ ඔයාට කියන්න උත්සාහ කරන්නේ එක ඩිසිෂන් එකක් මිස් වෙන්න ඔයාට ලොකු කියන්නේ ඒක හරිම ලේසි. එක ඩිසිෂන් එකක් ඒක මොකද එක ඩිසිෂන් එකක් නේ හින්දා ඒක ඔයාට මග අරගන්න ඔයාට තියෙන chance එක බොහොම ඔයාට ලේසි. ඔයාට මොකද ඒක එක හේතුවක් හින්දා තමයි මම මේ විදිහ කරන්නේ කියලා ඔයාට excuses දෙන්න පුළුවන් වෙනවා. නමුත් අපි මේ කරන හැමදාම කරන මේ errors එක දිග දවසින් දවස එකතු වෙන ගමන්ම අපේ mistakes දවසින් දවස අපේ duplicate වෙනවා. අපේ mistakes අපේ දවසින් දවස duplicate වෙනවා. ඉතින් මේ duplicate වෙනවත් එක්කම අපි අපිටම excuses හදා ගන්නවා මේක හින්දා තමයි මේක උනේ කියලා. ඉතින් ඒ වගේ excuses හදාගෙන අවසානයේදී ඔයාට toxic result එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයාම toxic result එකක් වෙනවා automatically. ඉතින් ඔයාගේ එහෙම වෙන්නේ ඔයාගේ අර choices දවසින් දවස එකතු වෙලා ඉතින් 100ට එකක් අතන 100ට එකක් මෙතන එහෙම එකතු වෙලා තමයි දවසින් දවස ඔයාට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මොකද මේ toxic results එකතු වෙලා ඔයාටම ඔයාගෙන් ප්‍රශ්නයක් හැදෙනවා. ඔයා මේ ප්‍රශ්නයක් කරා කියලා ඔයාට මේ ප්‍රශ්නයක් හැදෙනවා. ලොකු ප්‍රශ්නයක් ඔයාගෙම හැදෙනවා ඔයාගේ ඔළුවේ. ඉතින් මම මේකට හොඳ උදාහරණයක් දෙන්නම්. ඉතින් නිව්යෝක් නගරයට යන ෆ්ලයිට් එකක් LAX එහෙම නැතිනම් ලොස් ඇන්ජලිස් වල තියෙන එයාපෝට් එකකින් පිටත් වෙනවා නම් ටේක් ඔෆ් කරනවා නම් ඒ පයිලට් ඒ ෆ්ලයිට් එක අංශක 3.5ක් හරවුවොත් එහෙම අංශක ඩිග්‍රීස් 3.5ක් හැරෙව්වොත් එහෙම එයාට ඒක ඇඩ්ජස්ට් කරොත් එහෙම එයාගේ ගිහින් එයා ලෑන්ඩ් කරන්නේ වොෂින්ටන් නගරේ මිසක් නිව්යෝක් නගරේ නෙවෙයි. එයා නිව්යෝක් යන්න එයා තීරණය කරා නම් නමුත් ඒ අංශක 3.5න් එයා වොෂින්ටන් නගරේ තමයි ගිහින් මේ ලෑන්ඩ් කරන්නේ. අන්න ඒ වගේ තමයි ඉතින් මොකද යානය ටේක් ඔෆ් කරද්දී අංශක කිහිපය පොඩි වෙනස් ඒ වෙනස නිසා ඒක නෝටිස් දෙන්නේ නැති වුණොත් එහෙම පයිලට්ට එයා ගිහින් ලෑන්ඩ් කරන්නේ එයාගේ ඕන ඩෙස්ටිනේෂන් එකේ නෙවෙයි වෙන ඩෙස්ටිනේෂන් එකක තමයි එයා ගිහලා ලෑන්ඩ් කරන්නේ. ඉතින් ඒ වගේ තමයි අපේ පුරුදුත් අපි ඉගෙන ගත්තේ නැති වුණොත් එහෙම අපි හරියට පයිලට් කරේ නැතුනොත් එහෙම අපිව ගොඩක් වෙලාවට ගිහිලා නවතින්නේ වැරදි ඩෙස්ටිනේෂන් එකක. ඉතින් අන්න ඒ වගේ තමයි අපේ පොඩි ඉදිරියදා කරන වැඩ කටයුතු අපේ ජීවිතේ ඩෙස්ටිනේෂන් වලට යවන්නේ. ඉතින් අපි හිතන්නේම නැතුව අපි කරන නරක පුරුදු ඔයා දන්නවා කරන නරක පුරුදු. ඉතින් මේ නරක පුරුදු වලින් ඔයා හිතන්න නැති තැන් වලට ඔයාව යවන්න හැකියාව ලැබෙනවා. ඒක හොඳට වෙන්න පුළුවන් නරකට වෙන්න පුළුවන්. ඉතින් මම පුළුවන් තරම් ඔයා try කරන්නේ පුළුවන් තරම් යහපත් පුරුදු වෙලා නරක පුරුදු අඩු කරගන්න කියලා. ඉතින් මම තව ඉස්සරහ වීඩියෝ වලදී ඒක ගැන කතා කරනවා කොහොමද යාගේ නරක පුරුදු අඩු කරගන්නේ කියන එක සම්බන්ධයෙන් නැති කරගන්න කියන එක සම්බන්ධයෙන් 100ට 1ක වර්ධනයක් හෝ පසුබෑමක් ඔබට මේ මොහොතේදී පොඩියට දැනේ. ඒක ඔයාට ලොකුවට දැනෙන්නේ නැහැ. මේක පොඩි දෙයක් නේ. ඉතින් මේ මෙයා මේ කියන කතාවත් මේ පොඩි කතාවක් කියන්නේ කියලා ඔයාට දැනෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔයා කාලයත් සමග ඒ ගන්නා තීරණ ඔබේ ජීවිත කාලයටම ගොඩක් බලපානවා කියන එක ඔයා මතක තියාගන්න ඕනේ. ඔයා මේ වෙලාවේ ගන්න තීරණ ඔයාගේ ජීවිත කාලයටම ඔයාට බලපානවා කියන එක ඔයා ගොඩක් වෙලාවට ඔළුවේ තියාගෙන ඉන්න ඕන. ඉතින් දියුණුව යනවා ඔබ එදිනෙදා කරන හැබිට්ස් වල එකතුවක්. එහෙම නැත්නම් ඔයාට ලයිෆ් ටයිම් එකට එකපාරක් කියන chance එකක් නෙවෙයි දියුණුව කියන්නේ. ඔයා දියුණුව කියන එක ඔයාව දියුණු කරගත්තොත් තමයි දියුණුව ආව ඇට්‍රැක්ට් කරගන්නේ. ඔයා තමයි දියුණුව ඇට්‍රැක්ට් කරගන්න ඕනේ. එහෙම නැතුව දියුණුව ආව ඇට්‍රැක්ට් කරගන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඇත්තම කතාව මේ රියැලිටි එකේ තියෙන ඇත්තම කතාව ඒක තමයි.
ඉතින් මම මේ දේ කිව්වත් සමගම ඔයා මතක තියාගන්න ඕන ඔයා මේ වෙලාවේ හිතන්න හොඳ නැහැ ඔයා සක්සස්ෆුල්ද අන්සක්සස්ෆුල්ද කියන එක ඔයා මේ වෙලාවේ හිතන්න හොඳ දෙයක් නෙවෙයි. වැදගත් වන්නේ මේ මොහොතේ දිනපතා කරන පුරුදු ඔබේ අනාගතයට කෙතරම් බලපානවාද කියන එක තමයි වැදගත්ම දේ වෙන්නේ ඒක. ඉතින් ඔබ මිලියනර් කෙනෙක් නම් නමුත් ඔබ මාසිකව උපයන ගානට වඩා ඔබ වියදම් කරනවා නම් ඔබ යන්නේ හොඳ සයිඩ් එකකට නෙවෙයි ඔබ යන්නේ ඍණ සයිඩ් එකට. ඉතින් ඔහු ඔබ මිලියනය එයා ස්පෙන්ඩිං හැබිටස් හරියට මැනේජ් කරගත්ත නැතිවුණොත් එෙම එයා අනිවාරෙන් යන්න අවසානයේදී එයාගේ අවසානය හොඳ එකක් වෙන්න නැහැ කොහොමටෝ. ඉති ඒවගේම තමයි මේ වෙලාවේ වගේ සල්ලි අඩුවෙන් යන පුද්ගලෙන්න්නම් ඔයා වගේ පොකට්ටගේ වගේ සල්ලි අඩුවෙන් රන්වෙන පුද්ගලෙන්න්න නමුත් ඔබ හැමවෙලේම ට්‍රයි කරන්න ඔබගේ යම් කිසි ප්‍රමාණයක් ඉතුරු කල්ල එක ඉන්වස් කරන්න නම් ඔබගේ ඔබ ඔබගේ අනාගතය බොහෝ දුරට සල්ලිවලින් පිරිච්ච අනාගතයක් ඔවට හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් කෙතරම් ඔබ හිමීට මේ දේවල් පටන් ගත්තත් මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඔබ කොතනට යන්න කියන එක. ඔයාගේ ඩෙස්ටිනේෂන් එක තමයි වැදගත් දේ. ඔයා හැම වෙලේම හිතා ගන්න ඕනේ මම මේ කවුරු වෙන්නද මම මේ යන්නේ අනාගතයේදී. ඔයා මේ වෙන්න යන්නේ ඔයා කවුද කියන එක ඒක තමයි වැදගත්ම දේ. මොකද ඔබ නොදැනීම ඔබ එතනට යවෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම වැදගත්ම දේ වෙන්නේ. ඔයා හැම වෙලේම හිතන්න ඕනේ මම මේ කවුද වෙන්න යන්නේ කියන එක ගැන තමයි ඔයා හැම වෙලේම හිතලා බලන්න ඕන ඔයාගේ ජීවිතේ. ඉතින් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තීරණය කරනවා. ඉතින් මම තව පොඩි දෙයක් ඔයාලට කියන්න ඉන්න පොඩ්ඩක් ඔයාලට මම පොඩි දෙයක් තව කියන්න යනවා. ඒක බොහොම ඔයාගේ ජීවිතේට වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් අපි එහෙනම් ඒක බලලා වීඩියෝ එක එහෙනම් අවසන් කරමු. ඔබේ ප්‍රතිඵල කියන්නේ ඔබේ පුරුදු වල ප්‍රමාද වූ දර්ශනයක්. ඉතින් අද ඔබට ලැබෙන ප්‍රතිඵලය තීරණය වන්නේ ඔබ කාලයක් තිස්සේ කරපු කරන් ආපු දේවල් අනුව තමයි ඔයාගේ දැන් මේ ඔයා මේ වීඩියෝ එක බලන්නේ. ඒ හැමදේ ඔයා ආපු හැමදේකම එකතුවක් විදිහට තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ දැන්. ඉතින් ඒ විදිහට කිව්වොත් එහෙම ඔබේ පුරුදු තමයි ඔබේ මේ අනාගතයේ ප්‍රතිඵලයට ඔබ නිර්මාණය කරන්නේ. ඒ ප්‍රතිඵලය නිර්මාණය කරන්නේ ඔබ දැන් මේ බලන වීඩියෝ එක අරගෙන ඔයා ඔළුවට වාදයක් දාගත්තොත් එහෙම ඔයාට ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒ වගේම තමයි ඔබේ නෙට්වර්ක් එක ඔබේ ඔයාගේ මුදල් වටේන මූල්‍ය වශයෙන් ඔයාගේ වටිනාකම. ඉතින් ඔබේ නෙට්වර්ක් එක කියන්නේ ඔබේ කාලයක් තිස්සේ ඔබ කළ මූල්‍ය පුරුදු වල ප්‍රතිඵලයක් තමයි ඔබගේ දැන් මේ පොකට් එකේ තීරණය වෙන්නේ. පොකට් එකේ සහ ඔයාගේ බැංක් account එකේ ඔයා තීරණය වෙන්නේ. ඔයාගේ බැංක් account එකේ මේ වෙලාවේ තියෙන මුදල තීරණය වෙලා තියෙන්නේ ඔයා මෙච්චර කල් කරන් ආපු ඔයාගේ මූල්‍ය පුරුදු වල ප්‍රතිඵලයක් තමයි ඔයාගේ මේ වෙලාවේ මේ ඔයා මේ වීඩියෝ එක බලලා බලන්න. ඉතින් ඔබේ ශරීරයේ බර කියන්නේ ඔබේ ආහාරවල පුරුදු වල ප්‍රතිඵලයක්. ඔයාගේ ශරීරයේ බර කියන්නේ ඔයාගේ ආහාර ක්‍රමවල පුරුදු වල ප්‍රතිඵලයක් තමයි ඔයාගේ ශරීරයේ බර කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබේ දැනුම කියන්නේ ඔබේ ඉගෙනීමේ පුරුදු වල ප්‍රතිඵලයක්. ඔයාගේ දැනුම කියන්නේ ඔයාගේ ඉගෙනීමේ පුරුදු වල ප්‍රතිඵලයක්. ඉතින් ඔබේ නිවසේ හෝ කාර්යාලයේ ඇති අවුල් සහගත බවක් තියෙනවා නම් ඔයා ප්‍රශ්න දාගන්න ඕන හැම වෙලේම ගෙදර. ඉතින් ඒක ඔබේ පිරිසුදු කිරීමේ පුරුදු වල ප්‍රතිඵලයක්. ඔබ දන්නේ මිනිස්සුන්ව කොහොමද පිරිසුදු කරන්නේ? ඔබ දන්නේ මිනිස්සුන්ව කොහොමද මිනිස්සුත් එක්ක කතා කරන්නේ? ඔබ දන්නේ කොහොමද මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ කියන එක ඔබ ඉගෙන ගන්න ඕන. ඒක ඔබේ ඒක තමයි පෙන්වන්නේ ඔයාගේ ඒකේ රිසල්ට් එකක් විදියට තමයි ඔයාගේ නිවසේ හෝ කාර්යාලයේ ඔයාගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාගේ ඉස්කෝලේ ඔයාගේ යාළුවොත් එක්ක ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ඔයාගේ පිරිසිදු කිරීමේ ක්‍රමවල තියෙන ප්‍රතිඵලයක් තමයි ඔයා දකින්නේ. ඉතින් සරලවම කිව්වොත් ඔබ නැවත නැවත කරන දේම තමයි ඔබට ඒ වගේම ලැබෙන්නේ. ඉතින් ඒක තමයි මට මේ වීඩියෝ එකේ ඔයාලට කියන්න ඕනුනේ. ඉතින් නැරඹු ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම ඔබ සියලු දෙනාට මම ජයම ප්‍රාර්ථනා කරනවා.